පරාප්පුණා මොකද අපේ රමේෂ් හරිම වෙලාවට වැඩ කරන කෙනෙක්නේ. ගයිස් අද අපි යන්නේ මහයංගනේ පැත්තට. මමයි බ්‍රයනුයි රමේෂුයි ගොඩක් කල් ඉඳලා බලන් හිටපු වැඩක්. ඉතින් එයාලා අපිට කිව්වා එතන 10:30 11 වෙද්දී ඉන්නේ කියලා. වෙලාව නම් තියෙනවා. සන්රයිස් එකත් බලාගෙනම අපි දැන් මේ හයිවේ එකේ යන ගමන්. ගයිස් ආලා දන්නවා මේ අපි සාමාන්‍යයෙන් කොහේ හරි අදි රමේෂ් තමයි යද්දී දෙකම ඩ්‍රයිව් කරන්නේ. අදට සනීප නැහැ. එයා ගත්ත බෙහෙත් වලට බිම්බිමන්තකුත් ඇවිල්ලා එයා ඉතින් මාළි ඩ්‍රයිව් කරන්න දීලා නිදා ගන්න ගියා. හොඳට ගොරව නිදි. අපි චම්පෝදී හොටලේට. ඉඳලා ගොඩ දෙම්බරේනවා නම් මේ කැෆේනවා නම් අනිවාර්යයෙන්ම කන්නේ චම්පෝදී. ඒක ගොඩාක් කැමරායි පිරිසිදුයි ඉතින් මම දැන් කනවා. ඔයාලා සමහර විට බලන්න ඇති අයි මේ කට්ටිය එකට මෙහෙට මේ බයෙන් කලබලෙන් දුවන්නේ කියලා. අපි ටේක් ඔෆ් කරන්න හදද්දි ඉස්සරහා වීඩියෝ එකක් තියෙනවා. ඒක බැලුවහම උඹලන්ට ඒකට හේතුව දැනගන්න පුළුවන් වෙයි. මොන වුණත් මම ලකී වුණා. හොඳ වින්ඩ් එකක් සෙට් වුණා ටේක් ඔෆ් එකට. ඉතින් එතනින් ටේක් ඔෆ් කරපු ගමන් මේ ඔක්කොම වීව් එක පේනවා. හරිම ලස්සනයි. හරියට නිකන් ඔයා ෆ්ලයි කරනවා වගේ. ඉතින් මම යන ගමන් අජන්තගෙන් මේ මාත් කියන්නේ අජන්තගෙන් විස්තර දැනගත්තා. අපි කොච්චර ඇල්ටිටියුඩ් එකකද ඉන්නේ, මේක මොන කටියටද කරන්න පුළුවන් එහෙම කියලා. ඉතින් එයා කියපු විදිහට ඔයා ෆිසිකලි ෆිට් නම් වයස ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ මේ ඇක්ටිවිටි එක කරන්න පුළුවන්. ඒ වගේම ඔයා හයිට්ස් වලට බය නැත්තම් දැන් අපි ලෑන්ඩ් කරන්නයි යන්නේ. ලෑන්ඩ් කරන්නේ කිලෝමීටර් 9ක් 10ක් වගේ දුරින් තියෙන කුඹරකට.
ඉතින් අපි ලෑන්ඩ් කරද්දි මෙතන ඔයගලන්ට පේනවා ඇති ගමේ අය ගොඩක් ඇවිල්ලා බලන් ඉන්නවා, පොඩි අය ඉන්නවා. එයාලත් ඒක එන්ජොයි කරනවා. ඒ වගේම ඔයගලන් දකින්න ඇති ටේක් ඔෆ් කරන තැන view point එකෙත් ගොඩක් අය බලන් ඉන්නවා. ඉතින් එයාලා ආසයි ඒක ඇවිල්ලා බලන්න, එන්ජොයි කරන්න, වීඩියෝස් ෆොටෝස් ගන්න. එයාලා විස්තර අහනවා ඔයාලගෙන්. ඉතින් එහෙම තමයි මෙතන ඇක්ටිවිටි එක වෙන්නේ. ඔයාලා ඕක තේරෙනවද? තව එකක් ඕනද? එකක් ඕන. මෙහෙම යන්න කියලා. මෙහෙම අපි දෙන්න මගේ මේක තියෙනවා මගේ ළඟ. ඊට පස්සේ අර තියෙන කඳු වලින් එහෙම පැන පැන ඉන්න එක තමයි. දැනට එයාලා කරන්නේ ලෑන්ඩ් කරාට පස්සේ එතනින් හරිම පොඩි දුරක් තියෙන්නේ මේන් රෝඩ් එකට. ඒ ටික ඇවිදගෙන ඇවිල්ලා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකක් යූස් කරන එක ආපහු උඩට එන්න. ඉතින් මේකත් හරිම ෆන්. මම හෙල්මට් එකක් දාගෙන බස් එකේ එනවා මේ බඩු ටිකත් අරගෙන අනිත් අයත් එක්ක. සාමාන්‍යයෙන් අපි ඉතින් බයික් එක වගේ යනවනේ හෙල්මට් එකක් දාගෙන යන්නේ. මම දැන් ඉතින් බස් එකේ හෙල්මට් එකක් දාගෙන යනවා. ගයිස් එක්ස්පීරියන්ස් එක මාරම වෙනස් එක්ස්පීරියන්ස් එකක්. මෙතන ගියාට පස්සේ නිකන් ෆ්ලයි කරනවා වගේ දැනෙන්නේ. ඔක්කොම වීව් එක පේනවා. ඒක ඇත්තටම කියාගන්න බැරි තරම් ෂෝක් එක්ස්පීරියන්ස් එකක්. අනිවාර්යෙන් මේක කරලා බලන්න ඕනේ. ගියාට පස්සේ අපව බලහැර එන්න හිතෙන්නේ නැහැ. ඇත්තටම ආපහුසයක් කරන්න ආසයි. ඉතින් මේක දැක්කම ඔයාලට තේරෙනවා ඇති මේ වටේ බලන් ඉන්න අය ටේක් ඔෆ් එකේදී බය වුණේ ඇයි කියලා. මේක ඇත්තටම මේ යන දෙන්නගම ප්‍රශ්නයක් නෙමෙයි. වින්ඩ් එක නිසා තමයි මෙහෙම වෙන්නේ. බලන්නකෝ අපේ දෙන්න කොහොමද ඒගොල්ලන්ගේ රයිඩ් එක ස්ටාර්ට් කරේ කියලා. ලන්ච් වලට යන ගමන් ඊට පස්සේ මම ගෙදර යනවා. අපිට තව යාළුවෝ ජොයින් වුණා. තිරිනයි ප්‍රයිමරි ගත්ත වීඩියෝස් බලනවා. තමයි කොහමද එක්ස්පීරියන්ස් එක? පට්ටසිල ආයි ගන්න. ඔව් අපි ඉතින් ආපහු කරන්නේ නැහැ. ඉන්නවා. ඔයාලට පුළුවන් අපේ වීඩියෝ එක බලලා කැමති නම් ටිකක් කන්ටැක්ට් කරලා ෂෙඩියුල් කරගෙන මේ ඇක්ටිවිටි එක කරන්න. මම කන්ටැක්ට් ඩීටේල්ස් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙන්ෂන් කරන්න. මේක තියෙන්නේ ඒප්‍රිල් වෙනකම් විතරයිනේ. ඔව් 18 වංගුව ගාව තියෙන ඒවා කරන්න පුළුවන් ඒප්‍රිල් වෙනකම් විතරයි. වින්ඩ් එක අනිත් පැත්තට මාරු වෙනවා ඒප්‍රිල් වලින් පස්සේ. ඊට පස්සේ අපෝ ඒගොල්ලෝ කුරුණෑගල සයිඩ් එකට මූව් වෙනවා. ඕකේ දැන් මාස ගන්න. ඒක තමයි කතාව. ඉතින් අපිට සනීප නැහැ හෙම්බිරිස්සාවේ ඔක්කොමත් එක්ක අද උදේ ආවේ මේක කරලාම යන්න. මොකද වෙදර් එක වෙනස් වෙද්දි සමහරට කොච්චර ෂෙඩියුල් කරලා තිබුණත් චේන්ජ් වෙන්න පුළුවන්. ඒක ඇත්තටම ඔයගොල්ලන් ගන්න ඕන එක්ස්පීරියන්ස් එකක්. මම කියන එක පැහැදිලි මට වඩා හයියෙන් කතා කරනවා. ගයිස් අපි එද්දි මේ වීව් එක දැකලා නැවතුවා. මාරුම ලස්සනයි සන්සෙට් එකත් එක්ක සෙට් වෙද්දි. මෙතන යන්න හිතෙන්නේ ඇත්තටම. ඉතින් මම හිතනවා ඔයාලගේ පැරග්ලයිඩින් vlog එක එන්ජොයි කරා කියලා. ඔයාලට ඕන ඉන්ෆර්මේෂන්ස් උත් මම දුන්නා කියලා. මේට අමතරව ඔයාලට මොන හරි දැනගන්න තියෙනවා නම් ඔයාලට කමෙන්ට් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මගේ Instagram එකට ඇවිල්ලා steffi_lk Instagram එකට ඇවිල්ලා ඔයාලට පුළුවන් මට direct message කරන්න. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. එතකන් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. Thank you so much guys for the video. Bye bye.